ත්‍රිකෝණේ. මෙහෙම එකක් තියෙනවා. හරි. මේක කෝණය 3ක් මේ කීයද? මේක 2ක් මේ කීයද? මේක 1. හරි. දැන් මම කියන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව කීයද? 180. ඒ කියන්නේ මේ කෝණ තුනම එකතු කරපම කීයද වෙනවද? 180. හරි. එහෙනම් 3ක් ධන අය කවුද? 2ක් ධන අය ඒ සමානයි 180යි. මේ තුන් දෙනාම සජාතියයි නේද? ඒ කියන්නේ මේකත් 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 හරි. එහෙනම් මේ ඒට ඉදිරියෙන් එන සංගුණකය කීයද? 1. හරි. එහෙනම් 3යි 2යි 5යි 5යි 1යි එකතු කරපම කීයද? 6යි. හරි. 6යි සමාන 100 කීයද? 80යි. හරි. දැන් මම කියලා දෙනවා. දැන් මට ඕනි 6යි ඒද? ඒනේ. එහෙනම් 6යි මේ ඉන්නේ මොන ලකුණකින්ද? ගුණ කිරීමෙන්. ගුණ කිරීමෙන් තියෙන දේ නැති කරන්නේ මොනවද කරන්නේ? බෙදලා. එහෙනම් මේක බෙදලා 6න්. මේ පැත්ත බෙදනවා සමාන ලකුණෙන් එහා පැත්ත 6න් බෙදනවා. ඇයි හේතුව? මේකට අසාධාරණයක් වෙන හින්දා. හරි. එහෙනම් මේ 6ට මේ 6 කැපනවා කවුද ඉතුරු? A ඉතුරුයි. 6ට 6 ඒවා 1යි 10ට 6 ඒවා කීයද? 3යි ඉතුරු බිංදු 1යි. උත්තරේ කීයද? 30යි. එහෙනම් A වල උත්තරේ කීයද? අංශක 30යි. දැන් මට ඕනි A වල උත්තරේද නැත්නම් 3යි A 2යි A මේ කෝණ තුනේම එකතු කරලා. මේ උත්තරේ. එහෙනම් 3ක් A කියන්නේ 3 වැඩි කිරීම A නේ. හරි. එහෙනම් 3 වැඩි කිරීම A කියන්නේ කීයද? දැන් උත්තරේ අපි දන්නවා. කීයද? 30යි. එහෙනම් 30ව 3 කීයද? 90යි. හරි. 2යි A බලමු. 2යි A කියන්නේ 2 වැඩි කිරීම A නේ. හරි. එහෙනම් 2 වැඩි කිරීම A කියන්නේ දැන් කීයද? 30යි. එහෙනම් 30ව දැන් කීයද? 60. එහෙනම් අපි දැන් කෝණ තුනේම අගයන් තුන හොයාගත්තා. A වල 30යි, 3යි වල 90යි, 2යි A වල